ඔය වටිනා යතිවරයන් වහන්සේලා වඩම්මද්දී ඔබේ ධර්ම අවශ්‍යතාවය ඔබේ ධර්ම අවබෝධයේ පිණිසනේ වඩම්මන්නේ. එතකොට අද සමාජයත් එක්ක බලද්දී උන්වහන්සේලා කිව්වත් නොකිව්වත් උන්වහන්සේලාට ලොකු අභියෝගයක් තියෙනවා. ඔබට ඒක පේන්නේ. උන්වහන්සේලාට මරණීය තර්ජන තියෙනවා, ගර්ජන තියෙනවා. උන්වහන්සේලාගේ ජීවිතේට අනන්ත අප්‍රමාණ බලපෑම් තියෙනවා. නමුත් උන්වහන්සේලා ඒවා 750කටවත් ගණන් ගන්න නැතුව මේ ශාසනය වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒ කැපවීම කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා වඩම්මන ඔබ දැනගන්න ඕනේ උන්වහන්සේලා ආරක්ෂා කරන. උන්වහන්සේලාට දෙන ගිලම්පසේ එකේ ඉඳලා, දැහැත් පිටේ ඉඳලා, උන්වහන්සේලාට පිළිගන්න දාන වේලේ ඉඳලා වගකීම ඔබට දරන්න පුළුවන් වෙන්න ඕනේ. සංවිධායක මණ්ඩලයට දරන්න පුළුවන් වෙන්න ඕනේ. තනි පුද්ගලයන් ඒකනට දරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ වගේ උත්තම පුරුෂයන්, ඒ වගේ කල්යාණ මිත්‍රයන්, ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේ සමාජයෙන් අතු ගෑවිලා ගියොත් මේ රටටයි ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ. ඔබටයි ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ. ඒ වගේ ඉතිහාස කතා ඕන තරම් තියෙනවා. ඔබ දන්නවා මම අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒ නිසා අද යුගයට ගැලපෙන විදියට මේ සිටිනා වූ ස්වාමීන් වහන්සේලා කීපනම ආරක්ෂා කිරීම, ආරක්ෂා කර ගැනීම ඔබේ යුතුකම වගකීම. ඉතින් මේ ටික පැහැදිලි කරලා දෙන්න ඕන වුණා. ඒ වගේම පින්වත්නි මේ ධර්මයේ කියන එක හැමෝටම අවබෝධ වෙන්නේ නැහැ. ඒක ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියපිටට ගත්ත පස් ටිකක් උදාහරණයට අරගෙන මහ පොළේ පසුත් උදාහරණයට අරගෙන උන්වහන්සේ දේශනා කරනවා එවත්නි මගේ භික්ෂුන් වහන්සේලාටයි දේශනා කරන්නේ මේ නියපිටේ පස්ද වැඩි පොළවේ පස්ද වැඩි පොළවේ පස් වැඩි භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් එවත්නි මේ නිවන් දකින ධර්මය අවබෝධ කරන මේ නියපිටේ පස්තරම් පුද්ගලෝ ටික. අනිත් සියලු දෙනා මේ ධර්මය අවබෝධ කරන්නේ. ධර්මය අවබෝධ කරන්නේ කියන්නේ මොකද්ද පින්වත්නි? සතර පාදුක කොයි වෙලාවෙද කියන එක නෑ. ඒ හින්දා ඇත්ත වශයෙන්ම අපේ දේශනා අහන 50ක් 60ක් හරි ඉන්නවා. මම ඒක සන්තෝෂ වෙනවා. ලද දෙයින් සතුට වෙන කෙනෙක් මම. ඒකට මම කොයි වෙලාවක සබ්ස්ක්‍රයිබ් එකක් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම සතුට වෙනවා පින්වත්නි. ඔබේ ලයික් එක දැක්කම මට ලොකු ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා. අනේ එක්කෙනෙක් හරි මේක තේරුම් ගිය කෙනෙක් ඉන්නවනේ. අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවනේ. අනේ ලයික් දෙකක් දකිද්දි තුනක් දකිද්දි අනේ තුන් දෙනෙකුට විතර මේක තේරිලා තියෙන අවබෝධය දකින්නවා. හරි හොඳයි. පින්වත්නි ඊටත් වැඩි සතුටු වෙනවා මම ඔය ලයික් එකටත් වැඩි සතුටු වෙනවා. මේ ධර්මය ඔබට තේරෙන්නේ නැති වෙන්න තියෙනවා. වැටහෙන්නේ නැති වෙන්න තියෙනවා. අවබෝධ වෙන්නේ නැති වෙන්න තියෙනවා. ඒක සාමාන්‍ය සංසිද්ධියක්. මොකද ඔබේ සංසාර පාරමිතා සම්පූර්ණ වෙලා නැත්නම් ඔබට මේ කියන එක අnder දෙවල වගේ තමයි තේරෙන්නේ. ඔබට වැටහෙන්නේ නැහැ නිර්මල බුද්ධ වචනය. ඒ නිසානේ අපිට මාර්ගඵල ලබන්න බැහැ. ඉතින් පින්වත්නි ඔබ 50 60කට මේ වීඩියෝ එකක් බලනවා. මේ වීඩියෝ එකක් බලද්දී ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ඉස්මතු වෙන්නේ නැද්ද? මේක කොහොමද වෙන්නේ? මේක එහෙම වෙන්න පුළුවන්ද? මේක එහෙම වෙන සිද්ධාන්තයක්ද? මේකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් පොතේ පතේ තියෙන්නේ මොනවද?
මගේ ප්‍රශ්න ගැටලු ඔබට මතුවෙන්නේ නැද්ද පින්වත්? ඒ නිසා මම කාරුණික ආයාචනයක් කරනවා. ඔබ මේ වීඩියෝ එකක් බලනවා නම් ඔබට ඉස්මතු වෙන ප්‍රශ්න ගැටලු අහන්න. පින්වත්නි වරදිනවා. අපි කාටද වරදින්නේ නැත්තේ? අපි මේ ලෝකේ නිවැරදි මිනිස්සු කී දෙනාද ඉන්නේ? නිවැරදි මිනිස්සු 14ක්වත් නැහැ පින්වත්නි. හැමෝටම වරදක් තියෙනවා. හැමෝටම අඩුපාඩුවක් තියෙනවා. මේ හැම කෙනෙක්ම වෙනස් වීම කියන ධර්මතාවය තියෙනවා. ඒ නිසා සමහරක් වෙලාවට මේ දේශනා තේරෙන්නේ නැති වෙන්න තියෙයි. අවබෝධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක පිස්සුවක් වගේ තේරෙන්න පුළුවන්. මේ මොන අnder දෙමළද කියන්නේ කියලා වැටහෙන්න පුළුවන්. අනේ මේ වෙලාවේදී එමතන ඔබ සිංහලෙක් නම් ඔබ සිංහල ජාතික පුද්ගලයෙක් නම් ඔබ බෞද්ධයෙක් නම් ඔබට ඒ පිළිබඳව අහන්න අයිතියක් නිරන්තරයෙන් පැවැදෙනවා. බය වෙන්න එපා. සිත් විඳීම් නැති, අවලාද නැති, නිന്ദා නැති විදියට ඔබේ ඒවා තිබ්බොත් තමයි ඔබට අකුසලයක් වෙන්නේ. ඒ නිසා පැහැදිලිව ඔබගේ ගැටලුව ප්‍රශ්නය ඉදිරිපත් කරන්න බය වෙන්න එපා. මං හරි ආසයි ඔබ ප්‍රශ්න අහනවා. ඔබ ප්‍රශ්න අහනවන් තමයි මගේ අවබෝධය එළියට එන්නේ පින්වත්නි. නැත්තම් ඒක එළියට එන්නේ නැහැ. ඒක සීමා වෙනවා. ඒක මා තුළ සීමා වෙලා යනවා. මාත් එක්කම පොළොවට වැළලීලා යනවා පින්වත්නි. නමුත් ඔබ ඒක අහනවනේ. ඒ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව උදීපනිනවා. මේ ධර්ම අවබෝධය කියන්නේ පින්වත්නි පතපතෙන් ගත්ත දෙයක් නෙවෙයි. මේක ඔබ අහන ප්‍රශ්නෙට අනුව මනස මෙහෙवला දෙන පිළිතුරක් තමයි තියෙන්නේ. ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පොත්පත් කියවුවද? නෑ පින්වත්නි. උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවේ නැත්තේ කවුද? රජවරු, සිටුවරු, මැතිවරු, ඇමතිවරු, පරිබ්‍රාජකයෝ, ඒ වගේම ගෘහපතියෝ, ඒ අන්‍යාගමිකයෝ මොන තරම් ප්‍රශ්න ඇහුවද? උන්වහන්සේ ලස්සනට පිළිතුරු දුන්නා නේද? උත්තර දුන්නා නේද? ඒ පිළිස දමණය වුණා නේද? ඒ පිළිස ධර්මයේ තුලට ආව නේද පින්වත්නි? මේක තේරුම් ගන්න. මේක පින්වත්නි තේරුම් ගන්න. මේක අවබෝධ කරගන්න. ඒ නිසා මම ආසයි මගේ වීඩියෝ බලන සෑම සියලු දෙනාම ඔබේ ප්‍රශ්නේ ගැටලුව ඉදිරිපත් කරනවා. ඔබේ ඒ කුතුහලයේ කුකුස නැති කරගන්න ඕනේ පින්වත්නි මේ ධර්ම මාර්ගයට එන්න. හැමෝටම මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි පැහැදිලි සත්‍යය. මේක අරලු බුරු වගේ තේරෙන්නේ. මේක අප්‍රබන්තයක් වගේ තේරෙන්නේ. මොකද්ද මේ කියන්නේ කියන එක තමයි. ඒක තමයි හිතේ